පිරිනිවන් පානවා කියන වචනේ බුද්ධ ශාසනය හැරෙන්න වෙන කොහෙවත් නැහැ. වෙන කිසිම ශාසනයක පාවිච්චි කරන්න බෑ මේ වචනේ පින්වතුනි. මොකද මේ ලෝකේ තියෙන හැම එකක්ම පින්වතුනි හැම දර්ශනයකම හැම දෙයකම උගන්වන්නේ දෙයක් තියෙනවා අන්න ඒක ස්ථිර නැහැ කියලා. නමුත් භාග්‍යවතුන් වහන්සේගේ දේශනා කරලා තියෙන්නේ දෙයක් තියෙනවා ස්ථිර නැහැ කියලා එකක් නෙමෙයි පින්වතුනි. දෙයක් නැහැ කියලා කියන්නත් බෑ පින්වතුනි. මොකුත් නැහැ කියන්න බෑනේ. මොකද්ද තියෙන්නේ? හේතුන් ටිකක් නිසා විද්‍යමාන වීමක් තියෙනවා. හේතුන් පටිච්ච සම්භූතං. මේ ලෝකේ හැම එකක්ම සම්භූත. මේ තියෙන්නේ සම්භූතයක්. මේ එකක් නෙමෙයි. ඒක සම්භූතයක්. මේ තියෙන්නේ එකතුවක්. වෙනතනේ මේ ආකර්ෂණ බල නිසා එකතු වෙලා තියෙන දේ ආකර්ෂණ බල අයින් වෙච්ච ගමන් මොකද වෙන්නේ? විසිරෙනවා. අනිච්ඡං khයට්ඨේන කියලා දේශනා කරලා තියෙනවා භාග්‍යවතුන් වහන්සේ. ඒ කියන්නේ වෙනතනේ මේක විසිරෙන සුළුයි. විසිරෙන්න බලාගෙන ඉන්න වෙනතනේ මේ බලෙන් අවිද්‍යාව තෘෂ්ණා කියන ශක්තිය වලින් තමයි වෙනතනේ මේවා එක්කාසු කරලා තියෙන්නේ. ඔය ඔබගේ ශරීරයේ හැදිලා තියෙන පරමාණුවක් නෑර ඉලෙක්ට්‍රෝනයක් නෑර පින්විතනේ ඔන්න ඔය ස්වභාවයෙන් යුක්තයි. ඔය බලෙන් එකතු කරලා තියෙන පින්විතනේ. ඔක විසිරෙන්න බලාගෙන ඉන්නේ. අන්නේ විසිරෙන්න බලාගෙන ඉන්න ස්වභාවයට අනිච්ච කියලා තියෙනවා භාග්‍යවතුන්. දේශනා කරලා තියෙනවා. අනිච්චං khයට්ඨේ. එහෙම නැත්නම් හේතුම් පටිච්ච සම්භූතං. හේතුම් පටිච්ච වෙනකොට හේතු ගැලපෙනකොට මොකද වෙන්නේ පින්විතනේ? සම්භූතයක් හට ගන්නවා. එකතුවක් නිසා වෙන බිහිවීම සම්භූත කියලා කියන්නේ. මේ ගොඩ නැගිල්ල මොකක්ද? සම්භූතයක්. දන්නවනේ ඔබනේ හැදුවේ. ඒ කාලේ ඉඳලා මෙහෙ ඇවිදින්න. සිමෙන්ති ගල් තිය බැන්නා. සිමෙන්ති ගල් හැදුවේ. අර මේ මිශ්‍රණයේ තිය තද කරලා. එන ඔබ දන්නවා වෙනසනේ. එන ඔක්කොම එකතු කර ශක්තිය කව හැදුවා. ඇයි වෙනසනේ බ්ලොග් ගාලා ප්‍රෙස් කරන්නේ? දැන් ඔබ දැකලා දිනවද ඩ්‍රූ ගන්න ඇහෙන්නේ ඔය බ්ලොග් ගාල් ගහන තැන් වල තියෙන. ভাইබ්‍රේට් කරනවා ඇහෙන්නේ. ඒ ভাইබ්‍රේට් කරනවා කියන්නේ උඩින් ඉඳලා මෙහෙම තද කරලා යටින් ভাইබ්‍රේට් කරනවා. පින්විතනේ අරක කඩාගෙන ඇතුළට බහින්න. එතකොට අර මෝටරේ කැරකි ශක්තියක් නිපදවුණා. ඒ ශක්තියක් දුන්නානේ. ඒ ශක්තියට මොකද උනේ ඉතින්? කොහේක? මෝටරයක් වැඩ කරන කරන්ට් එක ඕනේ නේද? හා. දැන් ඒ කරන්ට් එකෙන් මෝටරේ වැඩ කළා. එතන මෝටරෙන් පිට වුණානේ ශක්තිය. එතන ඒ ශක්තිය කොහොද? කොහෙද?